ආදරණීය දුවේ පුතේ අම්මේ තාත්තේ ඔබට වැදගත් පණිවිඩයක් දෙන්නයි මම අද මේ ස්ථානෙට ආවේ. ඔබ දන්නවා ඔබගේ දරුවා කියන්නේ ඔබගේ ජීවිතේ වටිනාම සම්පතක්. ඒ දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික මව්වරු හැටියට ඔබ විශාල උනන්දුවකින් කටයුතු කරනවා. නමුත් ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ යටතේ උසස් අධ්‍යාපනයක් ලැබලා විශ්වවිද්‍යාලයකට යන්නට තියෙන දරුවන්ට තියෙන අවශ්‍යතා සීමිතයි. මේ හේතුව මත සමහර දරුවන්ට අපස උසස් පෙළ විභාග වාගේ සමත් වීමට අපහසුතාවයකට පත් වෙනවා. එහෙම දරුවන්ට අනාගතයක් නැද්ද? ඒ ප්‍රශ්නයට උත්තරේ අපි විසින් සොයා බලද්දී අපිට පෙවුණා ලෝකයේ සමහර විශාල යුනිවර්සිටිස් ගණනාවක් තියෙනවා. එවන් දරුවන්ට උපකාර කරන්නට හැකියාවක් තියෙන දැනුම වර්ධනය කරන්නට හැකියාවක් තියෙන විශ්වවිද්‍යාල. උදාහරණයක් හැටියට IBE Higher Education ආයතනය තායිලන්තයේ සියම් කියන විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමට අත්සන් කර තිබෙනවා. එම සියම් කියන යුනිවර්සිටි එකේ තියෙනවා ඔබගේ දරුවන්ගේ සංචාරක කර්මාන්තය, hospitality management, ඒ වගේම IT ඒ වගේ කෝසස් සම්බන්ධයෙන් ඒ දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා යන්නට පුළුවන්. උසස් අධ්‍යාපනයෙන් පසුව පශ්චාත් උපාධිය දක්වා යන්නට හැකියාවක් තියෙන අවකාශ තිබෙනවා. ඒ නිසා ඔබ දන්නවා තලාදුවේ පිහිටි IBE Higher Education ආයතනය මේ සම්බන්ධයෙන් ඔබගේ දරුවන්ට උපකාර කරන්නට සහ ඔවුන්ට මඟ පෙන්වන්නට අපි සූදානම්. දැන් කල්පනා කරනු ඇති මොකද්ද මේ සියම් යුනිවර්සිටි කියන්නේ කියලා. සියම් යුනිවර්සිටි කියන්නේ ආසියාවේ රෑන්කින් යුනිවර්සිටි එකක්. එහි එරොනොටිකල්, ඉංජිනේරින් ඒ වගේ විශාල ඩිග්‍රීස් ගණනාවක් තියෙනවා. අප විසින් ශ්‍රී ලංකාවේ දරුවන්ට මුල් අවස්ථාවේ තෝරගන්නවා මෙන්න මේ වගේ උපාධිය දක්වා යන්නට පුළුවන් ඩිග්‍රීස් මේ කෝසස් ගණනාවක්. ඔවුන් සාමාන්‍ය රටවල් 52ක විතර ශිෂ්‍ය ඔවුන් යටතේ අධ්‍යාපනය ලබනවා. මං කිව්වා වගේම ශ්‍රී ලංකාවේ UGC එක අනුමත කරලද විශ්වවිද්‍යාලයක්. ඒ නිසා ඔබගේ දරුවා අපස සාමාන්‍ය පෙළ කර තිබෙනවා නම් ඕනට පුළුවන් ෆවුන්ඩේෂන් කෝස් එක. ඒ කියන්නේ ලංකාවේ ඉඳගෙන IB Higher Education මගින් කන්ඩක්ට් කරන සහ සියම් යුනිවර්සිටි එකේ අනුග්‍රහයෙන් පවත්වන ෆවුන්ඩේෂන් කෝස් එකට ඔවුන්ට සම්බන්ධ වෙන්න. එතනදී ක්‍රෙඩිට්ස් 18ක් ලංකාව තුල සම්පූර්ණ කරලා ඊට පස්සේ දිය දරුවාට විදේශගත වීමේ හැකියාව තියෙනවා. ඔවුන්ට සියම් යුනිවර්සිටිය දක්වා ගිහිල්ලා උපාධිය හෝ පශ්චාත් උපාධිය දක්වා යන්නට පුළුවන්. ඔබ දන්නවා දරුවන්ගේ අධ්‍යාපනය කියන එක තමයි ඔබට තිගිරණ වෙන දේ. මොකද ඔවුන් හිතන්නේ පතන්නේ රටක් දියුණු වෙන්නේ මෙන්න මේ এডুকেෂන් කියන concept එක උඩට ගියොත් විතරයි. IBE graduate school සහ IBE Higher Education කියන ආයතන දෙකේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ දරුවන්ට ලෝකයට යන්නට මඟ පෙන්වීමේ සලකුණක් හැටියට තමයි අපි මේ කටයුත්තට උපකාර කරන්නේ. ඇත්ත වශයෙන්ම වෙනත් රටවල විශේෂයෙන් යුරෝප රටවල විශ්වවිද්‍යාලවලට ඒ පහසුකම තියෙනවා වගේම ආසියාතික රටවල් වලින් මෙන්න මේ වගේ ඩිග්‍රීස් ගන්නට පුළුවන්. උදාහරණයක් කිව්වොත් මමත් වෘත්තිකයෙක් හැටියට මම නීති ක්ෂේත්‍රයේ අවුරුදු 30ක විතර සේවයක් කරනවා. ඊළඟට සමාගම් ගණනාවක මම අධ්‍යක්ෂකවරයෙක් සහ උපදේශකයෙක් වශයෙන් කටයුතු කරනවා. හැබැයි සමහර දරුවෙක් ඉන්නට පුළුවන් ඔහුගේ අධ්‍යාපනයෙන් ඔහුට හොඳ චෙෆ් කෙනෙක් වෙන්න. මේකට තියෙන අවකාශය අපේ රටේ කොච්චරක්ද කියන එක දෙමෝපිය හැටියට ඔබ දන්නවා. ඒකට තියෙන පසුබිම අපේ රටේ නැහැ. මෙන්න මේ නිසා තමයි මේ ආකාරයකට ලංකාව තුල ඔවුන්ගේ මූලික ෆවුන්ඩේෂන් කෝස් එක ලංකාව තුල ජූනි මාසේ පටන් ගත්තාම මේ අවුරුද්දේ 2025 ජූනි අපි මේ කෝස් එක ස්ටාර්ට් කරනවා. මේ කෝස් එක ස්ටාර්ට් කරන්නේ අදාළ යුනිවර්සිටි එකේ මඟ පෙන්වීම යටතේ. සියම් යුනිවර්සිටි එකේ ඒ এডুকেෂන් බෝඩ් එක තමයි අපිට ඇඩ්වයිස් කරන්නේ. ලෙක්චරර්ස්ලා ඔවුන් විසින් තෝරා දෙන ලෙක්චරර්ස්ලා යටතේ ඒකෙන් ෆවුන්ඩේෂන් කෝස් එක කරලා ක්‍රෙඩිට් 18ක් සම්පූර්ණ කරගත්තන් පස්සේදී ඒ දරුවාට ඊළඟට 2026 ඉන්ටේක් එකට ඒ විශ්වවිද්‍යාලයට යෑමේ පහසුකම අපි ඔබට සලසලා දීලා තිබෙනවා. ඒ නිසා ඒ වගේ විශාල හැකියාවන් තියෙන ආයතන සමග ඔබව සම්බන්ධ කරගන්නට නම් උසස් අධ්‍යාපනය ගැන ඔබේ දරුවකට යම්කිසි අදහසක් තිබෙනවා නම් අපි ගෞරවයෙන් ඉල්ලනවා
විශේෂයෙන් IB ආයතන IB හයි එඩියුකේෂන් ආයතනයේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ දරුවන්ව මේ අප්‍රේල් මාසයේ 26 සහ 27 වන දිනයන්හි තලාදුව පාරේ තියෙන IB ආයතන රැගෙන ඉන්න. එතනට එනවා විශේෂඥයෝ ගණනාවක්. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ඒ පිළිබඳව වුන් දන්න විශේෂඥයෝ වගේම ග්ලෝබල් යුනිවර්සිටි වලින් එන විශේෂඥයෝත් එනවා. ඒ වගේම මේ CM යුනිවර්සිටි වගේ ආයතන සම්බන්ධ වෙනුත් ඔබේ දරුවාට දරුවා සමග ඇවිල්ලා දරුවාට අවශ්‍යතාවය මොකද්ද? ඔබගේ මූල්‍ය ශක්තිය කොහොමද කියන එක මම තීරණය කළා. මෙන්න මේ අවශ්‍යතාවයල් තීරණය කරගන්නට පුළුවන්. ඇත්තටම මේ CM යුනිවර්සිටි එක ඒෂියාවල රෑන්කින් යුනිවර්සිටි එකක්. මේකේ එරොනොටිකල් ඒ වගේ විශාල ඩිග්‍රීස් ගණනාවක් තිබෙනවා. අපි තෝරාගත්ත මුල් අවස්ථාවේදී මෙන්න මේ විශේෂයෙන්ම හොටෙල් මැනේජ්මන්ට් එන්ටර්ප්‍රනර්ෂිප් වගේ ඩිග්‍රීස්. දැන් ඔබ දන්නවා ලංකාවේ ව්‍යවසායකයෙක් බිහි කරන්නට විශ්වවිද්‍යාලයක් තුල ව්‍යවසායකයෙකුට අධ්‍යාපනයක් නැහැ. නමුත් මේ දියුණු රටවල් වල යුරෝපා රටවල් වල බිස්නස් මැනේජ්මන්ට් and එන්ටර්ප්‍රනර්ෂිප් කියන ඩිග්‍රීස් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ මේ මොබ මෑතකදී ඒක පටන් ගත්තේ. කිසිම ව්‍යාපාරිකයෙකුට ඉහළ ව්‍යාපාරික වෘත්තිකයෙකුට උගන්වන්න එහෙම යුනිවර්සිටිස් නැහැ. නමුත් මේ වගේ යුනිවර්සිටි වලින් ඔබගේ දරුවාට ඒ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. අප්‍රේල් 26 27 තලාදුව පාරට එන්න ඔබගේ අවශ්‍යතාවල් අපිට සම්පූර්ණ කරන්න පුළුවන් කියලා ගෞරවයෙන් කියනවා.